ළමයි කියන වචන තියුණු ආයුධයක් වගේ කියලා මට හිතෙනවා. ගෙවල් වල දෙමව්පියෝ හැදුන්නේ නැති දරුවෝ ඉදිරියේ දෙමව්පියෝ හැම වෙලාවම තුවාල වගේ ආයුධ වලින් පහර කකා තුවාල තියාගෙන ඉන්න අය වගේ ඉන්නවා ඇත්ත කියලා මට හිතෙනවා. කුඩා දුකසේ ඉන්නේ. ඉතින් ඒක දෙමව්පියන්ට හිත හදාගන්න දක්ෂ නැති බව. කියන්නේ Taman දරුවෝ ඒ දරුවෝ Tamanට සැලකිලි නැති වුණාට Tamanට අතපය දික් කරගෙන ආවට නිරේ යන්නේ නැතුව තිරිසන් ලෝකේ යන්නේ නැතුව පෙරේත ලෝකේ කියන්නේ නැතුව උන්ට මනුස්ස උප්පත්තියක් ලැබලා දුන්නනේ ඔය අම්මයි තාත්තයි. ඒක ගැන සතුටු වෙලා Tamanට මොකක්වත් ගෙනාවක් නැතත් ඒ ළමයිට පාඩුවේ හරි ජීවත් වෙන්න ඇරලා ඔයාලා කර්මානුරූපව තියෙන දෙයක් කාලා බිලා පාඩුවේ ඉඳලා ළමයිට සාප කරන්නේ නැතුව ඉන්න බණ ටිකක් හොඳට අහන්න. ධර්මය අහන්න කාටවත් සාප කරන්න බෑ. පින්පව් හොඳ නරක කියලා එකක් අපි පිටිපස්සිනවා කියලා විශ්වාස කරන්න. ඔය අමතර කාරණාව. ඉතින් අර ළමයි උඹලා මොනවද අපිට කළේ කියලා කියනකොට එතන තියෙන ಗುಣමකුකම. ඒ දෙමව්පියන්ගේ ගුණය, දෙමව්පියන්ගේ කැපවීම ප්‍රශංසාවට ලක් කළේ නැහැ. ඇගීමක් කළේ නැහැ. ಗುಣමකුකම. කා තුලත් ඉතින් ඕවා තියෙනවා. අම්මලා කොච්චර තේ හදලා දෙනවද රසයි කියලා කියන්නේ. නමුත් යාළු වෙච්ච කෙල්ල තේ එකක් හදලා දුන්නොත් ඔය හද මේ හැදුවේ ෂා ඒක රසත් නෑ මේ බොරුවට මේ. අම්මලා තාත්තලා උයලා දෙද්දින් කිසිම දෙයක් ඒකට හොඳක් කියන්නේ. හැබැයි ගල් කැටයක් වැලි කැටයක් හැපුණොත් ලුණු මදි වුණොත් මිරිස් මදි වුණොත් ඒක ඉහලින් කතා කරනවා. එතකොට අර මෙච්චර කාලයක් දෙමව්පියෝ මහන්සි වෙලා මේ අමතක වීම වෙන්න බැරිද? අත්වැරදීම් වෙන්න බැරිද මිනිස්සෙකුට? අර පොඩි දෙයින් අර එච්චර කැපවීමක් හැල්ලු කරනවා. ඒකට කියනවා ಗುಣමකුයි කියලා. ඊට පස්සේ අපි කියමු ගෙදර ගෑනු කෙනෙක් ගමු. දරුවන්ගේ රිදි හොදනවා, මහන්තයාගේ රිදි හොදනවා, ගෙවල් වල රිදි හොදනවා. වහලියක් වගේ. අතුපතු ගන්නවා වැඩකාරියක් වගේ. දරු මල්ලු ටික බලාගෙන පොඩි එකේ බලා ගන්නවා කියන එක ලීසි දුන් වෙලාවටත් අඳනවා, අවේලාවටත් අඳනවා. වෙලාවට කන්න බොන්න ඉල්ලනවා අවේලාවටත් ඉල්ලනවා. තැනත් කැත කරනවා නොතැනත් කැත කරනවා. මෙහෙත් දඟලනවා එහෙත් දඟලනවා. ඉතින් ওই පොඩි පැටවු ටිකක් බලාගෙන ඉන්නවා කියන එක අම්මා කෙනෙක්. ඉතින් ඒ අම්මා කෙනෙක්ගේ ජීවිතේ කොච්චර කැප වෙලාද ඒකට. මිනිස්සෙක් ඕනෑපාකම් ඉෂ්ට කරනවා. සමිති සමාගම් වලට යනවා. ওই විදිහට ඒ වාත්‍ය පිටියේ වැඩ කටයුතු ටික කරනවා. ඔහොම ඉඳලා මම බවලතාවකින් බැඳපු නෝනගෙන් වචනයක් මේසුනොත් අඩුපාඩුවක් වුණොත් යකා වගේ එකට කඩාපයි. එතනක් තියෙනවා අර ගුණේ දකින්න බැරි කම. එතනත් ඇත්තටම නොදන්න ඕනර මං කිව්වේ තම තමන්ගේ පැත්තෙන් මේ ಗುಣමකුකම් බලන්න කිව්වේ. ඒකට අර ಗುಣ දකින්න නැතුව පොඩි දෙයින් අච්චර කාලයක් කරපු හොඳ වැහිලා යන ගතියක් තියෙනවා. ඉතින් මේකෙන් හිත හදා ගන්නවා කියන එක ලීසි දෙයක්ද ඉතින්. ඉතින් ලස්සන කෙනෙක් මේ ಗುಣමකුකම නැත්තම් මට මුණ ගැහිලා තියෙනවා එහෙම මිනිස්සු. ඒ කියන්නේ හරියට අනිත් අයගේ ಗುಣ කියනවා. හොඳ කියන හොඳ පැත්ත දකින්න නරක පැත්ත කතා කරන්න කැමති නෑ. ජීවිතේට අනුවැරද්දක් නොකියපු මිනිස්සු ඉන්නවා. බිම් බලාගෙන කරබාගෙන ඉවසගෙන. ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන ශිෂ්‍යෝ කාලයක් ගිහිල්ලා ශිෂ්‍යෝ කියනවා අපිට කරපු දෙයක් නෑ කියලා ගුරුවරයාගේ කැපවීම ඒ ගුණය හැල්ලු කරනවා. අන්න ගුණමකුකම. ඉස්සර මහා බෝධිසත්වයෝ වසල කුලේ ඉපදිලා නමුත් අතිශයින් මේ ප්‍රබල මන්ත්‍ර ශාස්ත්‍රයක් ඉගෙන ගත්තා. අකාලේ අඹ ගස්වල පළ උපදවන. ඊට පස්සේ අකාලේ අඹ කාපු එක්තරා බ්‍රාහ්මණ පවුලක තරුණී මේවා කොහොමද ලැබෙන්නේ කියලා තොරතුරු හොයාගෙන ගිහිල්ලා අර වසල කුලේ ඒ වෙලෙන්දාගෙන් ඒ අඹ විකුණන කෙනාගෙන් ඒ මන්ත්‍රය ඉල්ලන්න ගියා. දුරින් එනකොටම එයා දැනගත්තා ඉරියව් අනුව මේ මිනිසයා ಗುಣමකුයි කියලා. ඒ නිසා ශිල්ප දෙන්න කැමති වුණේ නැහැ. ඊට පස්සේ ගෙදර මේ වත් පිළිවෙත් කළා. ඊට පස්සේ ගෙදර බවලතා කිව්වා මේ බ්‍රාහ්මණ කොල්ලෙක් බමුණෙක් අපේ වාගේ වසල කුලේ ගෙදරක හැලිවලන් හොදනවා කියන එක ඒක මේ ඒ වාගේ තැනකට හිතක් ගන්නවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. අනේ මෙයාට මන්ත්‍රය දෙන්න කියලා. මහා බෝධිසත්වෝ මෙයාට මන්ත්‍රය පුහුණු කළා. වනයේට ගිහිල්ලා ඒ ශාස්ත්‍රය කියලා දුන්නා. ඒ අඹ ගහකට පැන් ඉහලා
පියවර කිහිපයක් පිටිපසට ගිහිල්ලා මන්ත්‍රය අධිෂ්ඨාන කළා පැන් වලින් අඹ ගහට පැන් ගිහින්න ඕන. ඊට පස්සේ ඒ වෙලාවෙම ගහේ කොළ හැලෙනවා. ඊට පස්සේ මල් පිපෙනවා. මෝරනවා, දළු එනවා, කොළ එනවා. ඒ එක්කම ගෙඩි හැදෙනවා. ගෙඩි හැදිලා ඒ ගෙඩි ඉදෙනවා. ඉදිලා එහෙම වැටෙනවා. ඉතින් ඒ ගෙඩි ටික ඔක්කොම එකතු කරගෙන එන්න තියෙනවා. මේක පොඩි වෙලාවක් ඇතුළත වෙනවා. ඉතින් මෙයා හොඳට ශිල්පේ හදාරලා ඊට පස්සේ මෙයාට ශිල්පේ පිහිටියට පස්සේ ගුරුවරයා කිව්වා මේ ශිල්පේ බලයේ තියෙන එක්තරා ක්‍රමයක් තියෙනවා. නුඹ ඒක ඉගෙන ගන්න ඕන. ඒක තමයි මේ ශිල්පේ බලයේ තියෙන්නේ කෘතඥතාවය මත. කෙලෙහි ගුණ තියෙන්න ඕන. ගුණමක වෙන්න එපා. තමන්ට ශිල්පේ ලැබුණේ කාගෙන්ද කියලා අහනකොට කට ඇරලා වසල කුලේ කෙනෙක්ගෙන් මට මේක ලැබුණේ කියලා මගේ නම කියන්න